දුවේ පුතේ පින්වතුනේ ඔබ දෙස බලන්න, අප දෙස බලන්න. යමක් එපා කියලා ආය ඕන. ෆෝන් එක එපා කියලා විසික කරනවා. ආය ඕන. ආය මෙයත් එක්ක කතා කරන්නේ නැහැ කියලා හිතනවා. ආය කතා කරන්න ඕන. ආය මැසේජ් ගහන්නේ නැහැ කියලා හිතනවා. ආය මැසේජ් ගහන්න ඕන. එක කසාදයක් තිද්ද වෙනවා. ආය කසාදයක් ඕන. ආය නම් මන් නරක වැඩක් කරන්නේ නැහැ කියලා හිතනවා. ආය පහවදා ඕන. අතාරින කීයක් ආය ගිලෙනවද? වමනේ දතා ගිලෙනවා. ප්‍රඥාව නැති මිනිස්යාගේ ජීවිත දෙස බලන්න. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙරම් පුරන සංසාරේ අතේරියොත් අතේරියම තමයි. ඒක කෙසේද පිරුවේ? උන්වහන්සේ ඒක පිරුවේ ණයෙක් වෙලා ඉඳලා. ණයෙක් වෙලා ඉඳලා ඒක මිනිස්සුෙකුට දෂ්ට කළා. දෂ්ට කළාට පස්සේ ඒ මිනිස්සයා දක්ෂ විෂ වෛද්‍යවරයෙක් ළඟට ගෙන්නන්න ගියා. විෂ වෛද්‍යවරයා කිව්වා මට බෙහෙතෙමුත් මෙයාගේ විෂ අදින්න පුළුවන්. දෂ්ට කරපු ණයා ගෙන්නලා විෂ අදින්න පුළුවන්. ඔයාලා කෝකටද කැමති? කිව්වා අපි විෂ බස්සවන දැකලා තිනවා බෙහෙත් වලින්. ණයා ගෙනල්ලාම ඒ ණයා ලවා විෂ අදිනවා දැකලා නැහැ. ඒක ගෙන්නන්න කිව්වා. දක්ෂ වෛද්‍යවරයා මැතුරුවා. මතුරුනට අර ණයා ඇදීගෙන ආවා. ණයා ආවට පස්සේ වෛද්‍යවරයා කිව්වා දැන් ඇදපන් කිව්වා. ණයා කිව්වා බෑ කියලා. පෙනේ හොල්ල කිව්වා මං අදින්නේ. මං දම්පු විසක් ආය ගන්න නැහැ කිව්වා. ඊට පස්සේ ගිනිමැලයක් ගැහුවා අර වෛද්‍යවරයා. ගිනිමැලයක් ගහලා කිව්වා මේ ගින්දරට පැනපන් නැත්තම් විස ඇදපන් කිව්වා. දැන් මෙතන ලෙඩා ඉන්නවා, ලෙඩාගේ කකුල තියෙනවා ලේවැක් කෙරීගෙන, මෙතන ගින්දර තියෙනවා. ණයා මැද ඉන්නවා. කිව්වා එක්ක ගින්දරට පැනපන් නැත්තම් විස ඇදපන් කිව්වා. ණයා ගින්දරට හැරුණා. මං ගින්දරට පයින්නවා කටෙන් දාපු විසාය ගන්න. ගින්දර කොටට මෙහෙම පයින්නකොටම අර වෛද්‍යවරයා ඉක්මනට අතින් අල්ලගත්තා. උඹ හිතා ගන්න බැරි නාගේ. තමන්ගේ බෙහෙත් වලින් ලෙඩා සුවපත් කළා. උඹ හිතා ගන්න බැරි නාගේ. අත්හැරියා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි එහෙම උනේ සාරිපුත්තයි ණයෙක් වෙලා හිටියේ. අතට ඇරන් ඒ විශ්මිත නාගයාගේ ගතගුණේ දෙස මං විශ්මයටපත් වෙලා බලා හිටපු වෛද්‍යවරයා එදා මමයි කියලා වදාලා බුදුරජාණන් වහන්සේ. අත්හැරපු දේ